ආයිබෝවන් කැල්ටෙක් එල්කේ YouTube channel එකට ඔබ මම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ මෙන්න මෙයාගේ ට්‍රාන්ස්ෆෝර්ම එක එන්න පුළුවන් දෝෂයක් निराකරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට මේකට සප්ලයි දීලා පෙන්නන්න. මේ තියෙන්නේ ට්‍රාන්ස්ෆෝර්ම එකට ඉන්පුට් වෝල්ටේජ් 230ක් දෙන වයර් දෙක. එයගම මේ තියෙන්නේ වෝල්ටේජ් අවුට් එක. මේක මම වෝල්ට් 100ක් අවුට් කරන ට්‍රාන්ස්ෆෝමර් එකක් විදිහට තමයි ඔතලා තියෙන්නේ. මේකේ කාලයත් එක්ක දෝෂයක් මත වුණා. ඒක තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට निराකරණය කරගන්න කියලා දෙන්නේ. වලගත් ට්‍රාන්ස්ෆෝමර් ඇති මේකේ දෝෂ සහිත ඒවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුම ලැබෙනවා. එයාගේ දෝෂයක් ආවට පස්සේ නිවැරදිව ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම මේකට සප්ලයි දෙනවා. සප්ලයි දුන්නාට පස්සේ ඔයාලට ඇහෙන ඇති ට්‍රාන්ස්ෆෝර්මර් එකකින් ශබ්දයක්. හරි මම දැන් පවර් ඔෆ් කරගන්නවා. ඔයාලට ට්‍රාන්ස්ෆෝර්මර් එකෙන් ලොකු හම් ශබ්දයක් ඇහෙන්නේ නැති හේතුව තමයි මෙන්න මේ EI type එකේ ට්‍රාන්ස්ෆෝර්මර් වල ලැමිනේෂන් තහඩු ටික තියෙන එළියේ. ඉතින් කාලයක් තිස්සේ මේ තහඩු අතර තියෙන සෙලක් කොටස් එක්ක දිය වෙලා යන්න පුළුවන් නැත්නම් කම්පන හින්දා ඒ ඇලවුම් ගැලවෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ මෙන්න මේ වෙන වෙනම තියෙන පුංචි පුංචි ප්ලේට් කම්පන වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය අපේ රටේ AC වෝල්ටේජ් එකේ සංඛ්‍යාතය නිවසට ලැබෙන වෝල්ටේජ් එකේ සංඛ්‍යාතය හර්ට්ස් 50යි. ඉතින් හර්ට්ස් 50න් මේවා කම්පැනි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි හම් ශබ්දයක් එන්නේ. ඒත් එක්කම තමයි ට්‍රාන්ස්ෆෝර්මර් එකක් පිච්චුනොත් එහෙම මෙන්න මේ කියන හම් ශබ්දේ එන්න පුළුවන්. අපි ට්‍රාන්ස්ෆෝර්මර් එක පිච්චිලාද නැද්ද කියන දේ හරියටම බලා ගන්න මේගේ මල්ටිමීටර් එක පාවිච්චි කරලා ඒ දේ කරගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ මල්ටිමීටර් එකේ AC වෝල්ටේජ් එක මනින කොටසට දාගෙන AC අවුට් එක චෙක් කරගන්න පුළුවන්. AC අවුට් එකට මල්ටිමීටර් එකේ ප්‍රොප් දෙක සම්බන්ධ කරලා පවර් ඔන් කරනවා. එතකොට ඔයාලට පේන ඇති වෝල්ට් 106ක් අවුට් වෙනවා. ඔයාලට මම කලින් කිව්වා මේක වෝල්ට් 100 ට්‍රාන්ස්ෆෝර්මර් එකක්. අවුට්පුට් එක වෝල්ට් 100 ට්‍රාන්ස්ෆෝර්මර් එකක්. මේව ට්‍රාන්ස්ෆෝර්මර් එකක් ඔතන හේතුව තමයි ජපාන් ඇම්ප්ලිෆයර්ස් එකෙන් වැඩ කරන්නේ වෝල්ට් 100න්. ඉතින් අපිට 230න් වැඩ කරගන්න ඕන නම් මේ වගේ ස්ටෙප් ඩවුන් වෝල්ට් 100 ට්‍රාන්ස්ෆෝර්මර් එකක් කඩේ මිලදී ගන්න වෙනවා. නැත්නම් ඔයාලට ඔතා ගන්න වෙනවා. ඒ වගේ අවස්ථාවක් හේතුවෙන් තමයි මම මෙන්න මේ ට්‍රාන්ස්ෆෝර්මර් එක ඔතා ගත්තේ. ඉතින් කාලයක් තිස්සේ පාවිච්චි නිසා තමයි මේ විදිහට අද මේ වගේ වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේකේ AC power supply එක යොත් කරගන්නවා. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ E සහ I කියන ලැමිනේෂන් පතුර වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මෙන්න මේ පහළට යන්නේ I ලැමිනේෂන් ටික මේ සයිඩ් එකෙන් මේ විදිහට පැක් වෙලා තියෙන්නේ E ලැමිනේෂන් ටික. ඊට පස්සේ මේ වගේ ලෑල්ලක් අරගෙන මේකේ මේ E ලැමිනේෂන් වලට මේ විදිහට තට්ටු දාන්න පුළුවන්. එතකොට මේ ලැමිනේෂන් අතර තියෙන මේ සෙලක් කොටස් කැඩිලා මෙන්න මේ විදිහට I ලැමිනේෂන් අපිට පහසුවෙන්ම ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ ෆ්ලැට් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් මේ විදිහට තල්ලු කරලා අපිට මේ ලැමිනේෂන් පටි එක එකක් ගලව ගන්න පුළුවන්. හරි මම මෙන්න මේ විදිහට මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ මේ දෙපැත්තේම තිබුණු I ලැමිනේෂන් ටික ගලව ගත්තා. ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය වෙනවා මෙන්න මෙයාගේ සෙලක්. එහෙම නැත්නම් ඉන්සුලේෂන් වානිෂ් කියන මේ දියරේ අවශ්‍ය වෙනවා. මේක අපිට මිලදී ගන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් කොයිල් ඔතන තැන්වල. එහෙම නැත්නම් කිමිකල් කඩවලක් තියෙනවා. ගොඩක් ඒවාට හાર્ඩ්වෙයාර් වලක් තියෙනවා. මෙන්න වගේ උකු දියරයක් එන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ විදිහට ඉන්සුලේෂන් වානිෂ් එක අරගෙන මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ප්ලේට් එකක් අරගෙන අපිට මේක තව ටිකක් දුරට තුනී කරගන්න පුළුවන්. වානිෂ් එක හොඳට ට්‍රාන්ස්ෆෝර්මර් එක ඇතුළට කාවදින විදිහට මේ විදිහට ගා ගන්න ඕනේ. හරි ඊට පස්සේ මේ විදිහට I ලැමිනේෂන් පතුරු ටික අරගෙන නැවත තිබුණු විදිහටම මේ අස්සට කවා ගන්න ඕනේ. හරි මම දැන් මේ විදිහට සෙලෙක්ට් ටික දාගෙන ඊට පස්සේ I ලැමිනේෂන් ටිකත් ට්‍රාන්ස්ෆෝර්මර් එකට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකේ වල ට්‍රාන්ස්ෆෝර්මර් එකේ විදිහට ඇති මේ වගේ ප්ලේට් දෙකක් එනවා. ඒ වගේම මේ ලැමිනේෂන් තද කරලා තියාගෙන මේ වගේ ඇන හතරක් පාවිච්චි වෙනවා. ඉතින් ඒ ඇන හතර මම දැන් දාගන්න යන්නේ. හරි ඊට පස්සේ මම මේකේ ඇන හතර මේ විදිහට තියාගත්තා. මුදට මේ ප්ලේට් ටික ඉර වෙන විදිහට මේ ඇන හතර තදින් සවි කරගන්න ඕනේ. හරි යාළුවනේ මේ තියෙන්නේ මං සාමාන්‍ය
පරිසර තත්ත්වයටතේ පැය 6ක් තියාගෙන ඊට පස්සේ අවුවේ පැය 4ක් විතර තියාගත්තු ට්‍රාන්ස්ෆෝමර් එක දැන් සෙලක් තට්ටුව දෙතම ඝන වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේගේ වැඩිපුර බේරුණු තැන් පවා හොඳට ඝන වෙලා තියෙන්නේ. මේ විදිහට සෙලක් ලේයර් එක නැවත ගහගත්තොත් එහෙම මේකේ මේ EI ලැමිනේෂන් වතුරු ටික හොඳට තදින් ඇලවිලා හිටනවා. එහෙම මේ කම්පණය වීමක් වෙන්නේ නැහැ. ඒ ඇලවුණු ස්වභාවයෙන් හින්දා ඒ නිසා ට්‍රාන්ස්ෆෝමර් එකේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ වගේම කල්පයත්ම සහ ආයු කාලය වැඩි කිරීමටත් මේක දායක වෙනවා. අපි දැන් බලමු මේක පාවිච්චි කරලා ඇම්ප් එක ඔන් කරලා මොන තත්ත්වකින්ද වැඩ කරන්න කියලා. හරි මම දැන් ට්‍රාන්ස්ෆෝමර් එක මෙන්න විදිහට 230 වෝල්ට් ඉන්පුට් පැත්තට සම්බන්ධ කරගෙන තියලා ඒ වගේම තමයි මේකේ මේ වෝල්ට් C අවුට්පුට් එක මේ විදිහට ඇම්ප්ලිෆයර් එකේ මේ විදිහට වයර් එකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට ඇම්ප්ලිෆයර් එක ඔන් කරනවා. කිසිම ගැටලුවක් නැහැ. හොඳ තත්ත්වයෙන් වැඩ කරනවා. කලින් තිබුණා වගේ හම් නොයිස් මුකුත් ඇහෙන්නේ නැහැ. මම මේ විදිහට කැමරාව ලං කරලා පෙන්නනවා. කලින් වගේ අනවශ්‍ය ශබ්ද මුකුත් ඇහෙන්නේ නැහැ. අපි කරපු වැඩේ සෑහෙන දුරකට සාර්ථකයි. හරි ඔයාලා දැන් දන්නවා ඇති ට්‍රාන්ස්ෆෝමර් එක නොයිස් එකක් ඒ වගේම කම්පනයක් වගේ දෙයක් හැදුනොත් එහෙම කියන්නේ හම් සවුන්ඩ් එකක් ආවොත් කොහොමද ට්‍රාන්ස්ෆෝමර් එකක් නිවැරදිව ඒ දෝෂය निराකරණය කරලා හදාගන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක වලට ඒ සම්බන්ධයෙන් සෑහෙන දැනුමක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා සම්පූර්ණයෙන් බලලා ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. වීඩියෝ එක බලපු සියලුම දෙනාට ස්තුතියි.